ක්‍රීම් එක ගාලා මේ විදිහට මෙහෙම මෙහෙම කරන්න ඕනේ. ඒතර හොඳට කර්ල් එක සෙට් වෙනවා. නේල් පොලිෂ් එකෙන් වෙන ඩැමේජ් එක මට නම් අඩුයි සාමාන්‍යයෙන්. හරිද? කැතනියපොද ලස්සන කර ගැනීම සඳහා මට අවශ්‍ය වන්නේ තියෙන්නේ මම කලින් පාරක කොහොම පොතු කපාගත් එකක්. අපි මේ හරියෙන්ම කොහොම පොතු ටිකක් කපාගමු දැන්. සතියට එක දවසක් ෂැම්පු දැම්මම ඇති. අනිත් දවසේ පිම්පල්ස් ගොඩාක් ඔයා තියෙන කෙනෙක් නම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. Hi guys, welcome to my channel. කොහොමද ඔයාලට හොඳින් පරිස්සමින් ඇති කියලා හිතනවා ඔයාලා හැමෝම. අදත් මම කියලා දෙන්නේ ලස්සන වෙන දේවල් ටිකක්. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙයි කියලා. මට අද නිවාඩු දවසක්. ඉතින් මම අද කරන දේවල් කලින් සතියේ කරපු දේවල් මම කලින් පෝස්ට් කරා. ඔයාලා ගොඩක් අය ඒක බලලා තිබුණා. එක ප්‍රශ්නත් අහලා තිබ්බා. ඉතින් මේ සතියේ මම කරන්නේ ටිකක් වෙනස් දේවල්. එදා කරපුවට වෙනස් දේවල්. අද මට මගේ මුණේ පිම්පල්ස් ටිකක් දාලා මම උෂ්ණ කෑම කාපු ගමන් මට පිම්පල්ස් එනවා. ඉතින් උෂ්ණ කෑම කාලා පිම්පල්ස් දාලා ඉතින් අපි පිම්පල් අඩු කරගන්න ට්‍රීට්මන්ට් එකකුත් කරමු. ඒ ගමන් මම ඔයාලට අනිත් මගේ බියුටි ටිප්ස් උත් ෂෙයා කරගන්නම්. එහෙනම් දිගටම වීඩියෝ එක බලන්න. හරි. ඉතින් පිම්පල්ස් ගොඩාක් ඔයා තියෙන කෙනෙක් නම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. මේ දවස් ටිකේ මගේ පිම්පල්ස් ටිකක් දාලා සාමාන්‍යයෙන් මට තියෙන්නේ ගොඩාක් සෙන්සිටිව් ස්කින් එකක්. ඉක්මනට පිම්පල්ස් එනවා. acne prone ස්කින් එකක්. අර පොඩ්ඩක් එහෙම වුණ ගමන් පිම්පල්ස් දාන ස්කින් එකක් තියෙනවා. ඉතින් පහුගිය ටිකේ උෂ්ණ කැම ටිකක් කැවුණා. ඒ නිසා පිම්පල්ස් දාලා මේ ටිකේම ඔයාලට පේන්නේ නැති වුණාට මේ ලොකු ගෙඩි දෙකක් දාලා තියෙන්නේ. මේ පැත්තේ එනවා එකක් මෙතනත් එනවා එකක්. ඉතින් මම හිතුවා අද පිම්පල්ස් වලට ට්‍රීට්මන්ට් කරන්න ඕනේ කියලා. අපි අර කොච්චර එක එක දේවල් කරත් වැඩක් නැහැ. හොඳට වතුර බොන්න, ඔයාගේ ඇඟ හැම වෙලේම හයිඩ්‍රේට් කරගන්න. ඒ දේවල් ගොඩක් වටිනවා. හරිද? මට ඇත්තටම වතුර තිබ්බා වුණා. ඒක තමයි මට මේ කියන්න මතක් වුණේ. මේ වගේ ලොකු වතුර බෝතලයකින් දවසට වතුර එකක් බොන්න. මේක ලීටර එකමාර හැබැයි ලීටර දෙකක්වත් බොන්න ඕන. හරිද? මම බොනවා ඔෆිස් එකේදී නම් මට මෙහෙදී අර බොඩි මේද්දි මේ ලීටරයක් එකමාරක් වගේ තමයි පෙවෙන්නේ. ඒත් කමන්නේ නැහැ. වතුර නොබීම ඉන්නවට වඩා ඒත් ඇති. හරිද? ඉතින් හොඳට වතුර බොන්න. ඒ වගේම තමයි කෑම කනකොට පොඩ්ඩක් උෂ්ණ කෑම අඩු කරන්න. මම මේ උෂ්ණ කෑම කාලා දැම්මේ පිම්පල්ස්. එතකොට ඔයාලට නිතර පිම්පල්ස් එන ස්කින් එකක් තියෙනවා නම් ඔයා කෑම වලින් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා කන කෑම ගොඩාක් සැර දේවල් කනකොට ගොඩාක් තෙල් වල බෙදපුවා කනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද අපි අර කොච්චර උඩින් ට්‍රීට්මන්ට් කරත් වැඩක් නැහැ. අපි කන බොන දේවල් වලින් පිම්පල්ස් එන්න බලනවා. ඔය අවුරුදු 18 19 ගර්ල්ස් ලාට නම් එහෙම පිම්පල්ස් එන එක ලොකු ඉෂුව එකක් කරගන්න එපා. ඒක නෝමල්. ඒක සාමාන්‍යයි. ඔය පිම්පල්ස් එනවා යනවා අඩු වෙනවා. හැබැයි මේ මට වගේ 25 පෙන්නට පස්සේ පිම්පල්ස් එනවා නම් පොඩ්ඩක් ඒකන බලන්න වෙයි. මම දැන් ආපහු බලන්න ඕනේ පොඩ්ඩක්. මොකද මේ ටිකේ ඇත්තට පිම්පල්ස් ආවට අගලා. ඉක්මනින් මේකේ දේවල් හේතු නිසා එනවා. හරිද? හරි. ඉතින් අපි පිම්පල්ස් වලට ට්‍රීට්මන්ට් කරන ගමන් මම අනිත් කරන දේවල් උඩට ටික ෂෙයා කරගන්නම්. අද මට කරන්න තියෙන දේවල් තමයි මේ පිම්පල්ස් ටික හොඳ වෙන්න පැක් එකක් දාගන්න ඕනේ. පිම්පල්ස් හොඳ වෙන්න ඩ්‍රින්ක් එකක් හදා ගන්නවා. ඊට පස්සේ මගේ කකුලේ නේල්ස් ටික සුද්ධ කරලා නේල් පොලිෂ් එකක් ගා ගන්න ඕනේ. පෙඩිකියුර් එකක් කරන්න ඇත්තටම කම්මැලියද? කම්මැලි කියලා අද ගොඩක් රස්නේ දවසකද. එතකොට උණු වතුර කකුල් දෙක දාලා ඉන්නවා කියන්නේ අම්බෝ පිස්සු හැදෙනවා. මං කලින් ඔයාලට ඒක ෂෙයා කරගත්තා මේ අර පෙඩිකියුර් එකක් කරන විදිය ගෙදරදී. ඒක ගොඩක් අය බලලා තිබුණා. ඉතින් ඒ විදියට කරන්න පෙඩිකියුර් ගෙදරදී කරන අය අද මම ඒක කරන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් මම නේල් පොලිෂ් එකක් ගන්න කලින් පෙඩිකියුර් එකක් කරගන්නවා ගෙදරදී. හැබැයි අද මට බෑ වගේ මේ මා රස්නේ අද දවස. ඉතින් මේ රස්නේ වෙලාවේ කකුල් දෙකත් උණු වතුර දාන් ඉන්නවා කියන එක අම්බෝ හරිම අමාරුයි මට. අද ඒක මම හෙට ගෙදර ගිහලා කරනවා. මම හෙට ගෙදර යනවා. මම ගෙදර ගියාට පස්සේ ඔයගලන්ට මේ වීඩියෝ එකක් ගෙන ගොඩක් අය කියලා තිබ්බා ගෙදර ගිහලා ගමේ වීඩියෝස් ගේන්න කියලා. ගමේ වීඩියෝ එකකුත් ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම්. හරිද? ටච් එකේ ඉන්න ඕනේ. හරි. subscribe කරලා තියාගන්න එකට. හරිද? හරි. වැඩි කතා නැතුව මම කියන්නම් මම දැන් පිම්පල්ස් වල කරන දේ මොකද කියලා. මට කියන්න අමතක වුණා. ඊට පස්සේ මම nail polish එක ගා ගන්නවා. ඊළඟට මට ඒක තමයි කරන්න. ඊට පස්සේ ඉතින් කොණ්ඩේ තෙල් ගාලා නාන තමයි තියෙන්නේ. හරි. ඉතින් ඔක්කොටම කලින් අපි කොණ්ඩේ තෙල් ගාගෙන ඉමුනේ. කොණ්ඩේ තෙල් ගාගෙන ඉමු කියලා කියන්නේ මේ මොකද කොණ්ඩේ තෙල් ගාලා ඉවර වෙලා මට අනිත් දේවල් කරන එක ලේසි. මම ඔයාලට
මම ඔයාලට කලින් දවසක පෙන්නුවා මෙන්න මේ ඔයිල් එක මට හම්බුන ඩ්‍රීම් හෙයා ඔයිල් එක මට හම්බුන එකක්. මම මේක ගෑවා එක දවසයි ගෑවේ හැබැයි තාම. ඒක ගොඩක් හොඳයි කියලා මේ ගර්ල් කෙනෙක් මට කමෙන්ට් එකක් දාලා තිබ්බා. මං හොඳට පාවිච්චි කරලා බලන්නම්. හොඳටම හොඳයි නම් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. හරිද? ඉතින් අපි වෙනද වගේම තව එකෙනෙක් කියලා තිබ්බා කොණ්ඩේ තෙල් ගානකොට ඩබල් බොයිල් කරලා රත් කරලා ගන්න කියලා. එහෙමත් හොඳයි කියලා. ඉතින් අදට විතරක් මම නිකම්ම ගන්න ලබන සතියේ ඉඳන් මේ ඩබල් බොයිල් කරලා ගන්න ඕනේ. හොඳට මේ හිස් මුදුනට දාගන්න තෙල් ගාද්දී. ඔයාලා තෙල් ගාද්දී ඉක්මනට කොණ්ඩේ වැවෙන ටිප්ස් මොනවාද? ඒ කියන්නේ දැන් අපේ ඉස්සර ඔය අපේ අත්තම්මා අම්මා එහෙම කියලා දෙන දෙයක් තමයි හොඳට තෙල් ගාලා මසාජ් කරන්න කියන එක. ඊට පස්සේ තව කියනවා ෂැම්පු කරද්දී අර ගොඩාක් ෂැම්පු දාන්න එපා සතියට දවස් 3-4ක්. සතියට එක දවසක් ෂැම්පු දැම්මම ඇති. අනිත් දවසට නානවා නම් නිකන් කොණ්ඩේ වොෂ් කරන්න කියලා කියනවා. මොකද ෂැම්පු වල ගොඩාක් කිමිකල්නේ. ඒ නිසා හැබැයි ඒක මට වෙන්නේ නැහැ. මොකද මම ගොඩක් දූවිල්ල යනවානේ. දැන් මෙහි දූවිලිනේ. එතකොට දූවිල්ල ගිහිල්ලා ඉවර වෙලා මේ නිකම්ම වොෂ් කරාට කොණ්ඩේ තියෙන ජරාව යන්නේ නැහැ කියලා මට හිතෙනවා. ගොඩක් අය කියලා තිබ්බ මගේ නැචරල් කොණ්ඩේ හොඳයි ලස්සනයි කියලා වවා ගන්න කියලා. ඉතින් මම දැන් මොටිවේට් වෙලා ඉන්නේ. හරිද? මම කොණ්ඩේ මම වවා ගන්න සීන් එකේ ඉන්නේ. කොහමද ඉක්මනට වවා ගන්නවා. ඔයාලට කියන්න බැරි වුණානේ මම ට්‍රෙස්මේ ෂැම්පූ එක අරගෙන පාවිච්චි කරලා ගොඩක් අය අහලා තිබ්බ හොඳයිද කියලා. ඒක මාර සුවඳයි ගයිස්. ඒ කියන්නේ හරීම සුවඳයි. ඒ වගේම තමයි මේ ඒක පාවිච්චි කරාට පස්සේ මේ මගේ කර්ල් එක හොඳට හිටිනවා වගේ දැනුණා මට. බලමු ඉතින් මාසයක් දෙකක් පාවිච්චි කරලා කියන්නම් ෂැම්පූ එක හොඳයිද කියලා. ඉතින් මේ විදිහට අපි මුලින්ම හොඳට කොණ්ඩේ ඔයිල් කරගන්නවා. හරි. මම තෙල් ගාලා හොඳට කොණ්ඩේ ගැට ගහගත්තා. තෙල් ගාලා චුට්ටක් මසාජ් කරා. දැන් අපි යන්නේ පොඩි බීමක් හදාගන්න. මම කලින් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා අපේ ඇඟේ විස යවන්න ගොඩක් හොඳයි කියලා කොහොඹ පොතු බොන එක. ඉතින් මම අදත් කොහොඹ පොතු ඩ්‍රින්ක් එකක් හදාගන්න යන්නේ. චුට්ටක් තිත්තයි. හැබැයි කොහොඹ කොළ තරම් තිත්ත නැහැ. කොහොඹ කොළ කොටලා බොන තරම් තිත්ත නැහැ කොහොඹ පොතු. කොහොඹ කොළ බිව්වම නම් මට අර පිම්පල් වැඩි වෙනවා වගේ තමයි. ඒ කියන්නේ ඇතුලේ තියෙන පිම්පල් ටික එළියට දානවා. මම මේ පිම්පල් ටික අඩු කරගන්න ඕනේ. ඒ නිසා මම යනවා කොහොඹ කොළ නෙමෙයි. කොහොඹ පොතු කපලා තම්බලා බොන්න අපි යන්. වෙලාවට අපේ බෝඩිමේ තියෙනවා කොහොඹ ගහක්. හරිද? ඉතින් කොහොඹ ගහ ළඟ පාතක තියෙනවා නම් සතියට එකක් දෙකක් හදාගෙන බොන්න. මොකද මේ ඇත්තටම කොහොඹ පොතු තම්බලා බොන එක හොඳයි. අපි යන් දැන් ඒක හදාගන්න. යනවා කොහොඹ පොතු කපන්න. මේ පේනවනේ මට තියෙන ලොකුම පිය මේක. ඉතින් අපේ බෝඩිමේ වත්ත එළිය පැත්තෙන් තමයි මං ආවේ. කෑ ගන්න බෑ. වටපිටේ ගෙවල් මිනිස්සු ඉන්නවා. තියෙන්නේ මම කලින් පාරක කොහොඹ පොතු කපාගත්ත එකක්. අපි මේ හරියෙන්ම කොහොඹ පොතු ටිකක් කපාගමු දැන්. පොතු ටිකක් කපාගත්ත මෙතනින්. මට මේ හොඳටම ඇති. මේ පොතු 3ක් තියෙනවා. මොකද මං විතරනේ බොන්නේ. ඒ නිසා මම මේ ගාන තමයි කපාගත්තේ. තිත්ත බෙහෙත් බොන්න යන්නේ අද. දැන් මම මුට්ටියකට වතුර ටිකක් දාලා කොහොඹ පොතු ටික දැම්මා. මම විතරක් බොන්න නිසා වතුර අඬු කෝප්ප 3ක් විතර දැම්මේ. මේකට එකට වගේ ඒ කියන්නේ අඬු කෝප්ප එකක් වෙනකල් වගේ හොඳට තැම්බෙන්න තියෙනවා. හිඳ ගන්නවා. තැම්බෙනකන් අපි අපේ කැත කකුල් දෙක ලස්සන කරගන්නයි හදන්නේ. පේනවනේ මේ නිල් පාට ගාලා තියෙන්නේ අර වෙඩින් එකට යන්න ඕන නිසා ඔයාලේ බ්ලොග් එක බලලා තිබ්බ ගොඩක් අය. ඉතින් ඒ නිසා නිල් පාට ගාලා තියෙන දැන් මම වෙන පාටක් තෝරගන්නවා. කැතනිය පොද ලස්සන කර ගැනීම සඳහා මට අවශ්‍ය වන්නේ nail polish remover එකත් එක්ක පොලොන් ඊට පස්සේ base coat එක මම ගන්න color එක සහ top coat එක. දැන් ඔයා බලනවා ඇති අයි මේ base coat top coat එක. මම මේක පෙන්වන්නමයි මේක ගත්තේ. දැන් ඔයාලත් එක්ක පෙන්වන්න. අරක දැන් වෙනවා. හරිද? මේ තියෙන්නේ base coat එක. සාමාන්‍යයෙන් base coat එක ගෑවට පස්සේ nail polish එක ගෑවම මේ ගොඩක් දුරට අර nail polish එකෙන් වෙන damage එක මට නම් අඩුයි සාමාන්‍යයෙන්. හරිද? සමහර අය කියන හැම වෙනසක් නැහැ කියලා. ඒ වුණාට මම නම් පොඩ්ඩක් දැනෙනවා අර මගේ හිතත් දන්නේ නැහැ. මම ඒ නිසා base coat එක ගාලා තමයි මේ තියෙන එක නිකන් normal ඔයාලා කඩේකට ගිහලා base coat එකක් කිල්ලුවම දෙනවා. හරිද? මේ තියෙන top coat එක. එතකොට nail base coat එක ගාලා ඒක වේලුණාට පස්සේ ඊට උඩින් nail polish එක ගාලා ඒකත් වේලුණාම top coat එක ගන්නවා. top coat එක ගෑවට පස්සේ ගොඩාක් කල් nail polish එක තියාගන්න බලන්න. දැන් අර මම ඔයාලට පෙන්නන්නේ මම කකුල නිල් පාට එකේ අර එක පැත්තක් චුට්ටක් ගිහිල්ලා තිබ්බේ මම base coat වත් මේ
ටොප් කෝට් එකක් දෙකම ගාලා නැහැ. ඒක මං හදිසියේ ගෑවේ එදා අර මීරිගම ගිහිල්ලා වෙඩින් එකට කලින් දවස් තමයි මං ගාගත්තේ රෑ වෙලා. හරි ඒතර මට මේ දෙක තිබ්බේ නැහැ. හැබැයි මම මේ දෙක දාලා ගෑවම සාමාන්‍යයෙන් මම රිමූව් කරේ නැත්තම් මාසයක් වුණත් ඒක තියෙනවා. හැබැයි එහෙම තියන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ නම් නේල් පොලිෂ් එකක් කකුලේ දවස් 3ට වඩා තියන්න එපා කියලා. ඇත්තටම එහෙම නම් මට නම් වෙන්නේ නැහැ. මට නම් සතියකටත් වඩා වෙලාවකට තියෙනවා. එහෙම තියන්න එපා. ඒතොර නේල් සවුත් වෙනවා. පුළුවන් තරම් ඉක්මනට ඒක රිමූව් කරන්න. ඉතින් අර මේ දෙක ගාලා ගාද්දි මේ ගොඩාක් කල් තියාගන්න පුළුවන්. නේල් පොලිෂ් එක යන්නේ නැහැ. ඔයාලගේ අත්දැකීමත් කමෙන්ට් කරන් යන්න. ඔයාලා මොකද මේ ගැන හිතන්නේ කියලා. මට නම් මම මේ රෙඩ් කලර් එක තමයි ගොඩක් දුරට දාන්නේ. ඒක දැම්මට පස්සේ මාසයක් යනකල් හරි මම මේකේ රිමූව් කරනකම්ම ඒක යන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේ දෙක යූස් කරන්නේ සහ නේල් එක ඩැමේජ් වෙන්නේ නැති වෙන තමයි බේස් කෝට් එක යූස් කරන්නේ. টොප් කෝට් එකෙන් කරන්නේ මේ ගාන එක ආරක්ෂා කරනවා. ඒක සවුත් වෙන්නේ නැහැ. හරි. ඉතින් අපි මේක දැන් ගාගමු. මම ගාගෙන එන්නම්. මට හිතන හැබැයි වෙන කලර් එකකුත් තියෙනවා. මේකට අමතර මම දෙකම ගාලා කොකද ලස්සන කියලා බලලා ඒක තමයි තියාගන්නේ. හරි. දැන් අපේ මොනවාද කොහොඹ එක හොඳට නිවිලා තියෙන්නේ. මම තම්බුණාට පස්සේ මේ පාට තමයි එන්නේ තම්බුනහම. තැම්බුවට පස්සේ නිවෙන්න තිබ්බා. නැත්තම් බොන්න අමාරුයි. මේ කලර් එක තමයි මම ගාගත්තේ. මේ අතේ සීනි තියෙනවා. මේක බොන්න ඕනේ හින්දා. මේ කලර් එක ගාගත්තේ. ඒක පැස්ටල් කලර් එකක්. ඒක ගොඩක් කල්ලා නම් පොඩක් ගල් වෙලත් වගේ තිබ්බේ. මම අමාරුවෙන් ගාගත්තා. මොකද හිතන්නේ ඔයාලා ඒ ගැන? ලස්සනයි නේ කලර්. හරි. ඒව මේ වැඩන්නේ. දැන් මේක බොන්න යන්නේ. කකුලෙත් මම මේ පාට තමයි ගාගත්තේ. හරිද? බස් වෙනන. හරි. දැන් අපි මේක බොමු. මට බයයි මේක පොඩ්ඩක්. අද වැඩියෙන් තිත්තයි වගේ. බොමු. අනිවාර්යෙන්ම බීලා බලන්න. දැන් අපි යන්නේ නාගන්න. අද මම ස්ක්‍රබ් කරන්නේ මූණ විතරයි. මම එදත් පෙන්වුවා ඔයාලට මෙන්න මේ ස්ක්‍රබ් එක මම පාවිච්චි කරන්නේ සෙන්ටයිව්ස් එකේ. චුට්ටුම චුට්ටයි දැන් තියෙන්නේ. හරි දුකයි මට. මේක පාවිච්චි කරලා හොඳට මූණ ස්ක්‍රබ් කරගෙන කොණ්ඩේ හොඳට හොදගෙන නාලා එන්නම්. මොකද ඊට පස්සේ මට මූණට පැක් එකක් දාන්න තියෙනවා. බලන්න ඉන්නේ මොනවද මන් දාන පැක් එක කියලා. හරිද? එහෙනම් ටගල් නාලා එන්න. හරි. දැන් මම නාලා ඉවර වෙලා කොණ්ඩේ වේලින් බැඳගත්තා. ඊට පස්සේ මම ෆේස් පැක් එක තමයි දාන්න යන්නේ. මේ තියෙන මම දාන ෆේස් පැක් එක. මේක මම කලින් වෙනම වීඩියෝ එකක් කරලා දාලා දෙනවා. මේ රෝස් පෙටල් පවුඩර් එක මේ ශ්‍රී මන්දාරා එකේ. ඒක මම යූස් කරනවා. ළඟදී නම් මට ඇත්තටම පාවිච්චි කරන්න බැරි වුණා. මේක දැන් අද මම යූස් කරන්නේ. මේකත් හොඳ අර ආසාදනය වෙලා තියෙනවා නම් ඔයාගේ මූණ මොනාට හරි අර හොඳ වෙන්නෙම නැති පිම්පල්ස් තියෙනවා නම් අර සමහර අයට තියෙන කොච්චර ට්‍රීට් කරත් පිම්පල්ස් හොඳ වෙන්නේ නැති ඒවා එහෙම තමයි මගේ කලින් තිබ්බේ. ඒ නිසා තමයි මම මේක ගත්තේ. ඉතින් මේක ඉවර නැහැ තාම. මේක 3000ක් උනේ. ෆාමසි එකකින් තමයි ගත්තේ. ඒ ශ්‍රී මන්දාරාගේ පේජ් එකෙනුත් ගන්න පුළුවන් ෆේස් පැක්ස් වර්ග ගොඩක් තියෙනවා යාළුවගේ. මම ගත්තේ මුලින්ම මේක යූස් කරලා බලන්න ඕන නිසා. මට ඇත්තටම පිම්පල්ස් අඩු වෙනවා වගේ දැනුණා ඒ දවස්වල. ඉතින් අදත් මම හිතුවා මේක යූස් කරන්න ඕනේ කියලා. මේ වගේ ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් තමයි මම ගත්තේ. අද මම මේකට වතුර දාලා මික්ස් කරලා තමයි පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ කියලා තියෙන්නේ මී පැණි දාලා පාවිච්චි කරන්න කියලා. හැබැයි මම මී පැණි දාන්නේ නැහැ අද. මොකද මගේ මී පැණි එක ඉවරයි. මේකට දාන්න ඕනේ පියෝ මී පැණි. නිකම් මී පැණි දැම්ම කියලා රිසල්ට් ගන්න බෑ කියලා යාළුවා කියනවා. ඉතින් මම අද වතුර දාලා තමයි මේක යූස් කරන්නේ. මම මුණ ස්ක්‍රබ් කරගෙන ඉන්නේ. හොඳට ක්ලෙන්ස් කරලා ස්ක්‍රබ් කරගත්තා. ඊට පස්සේ දැන් මම මේ පැක් එක හොඳට ගගන මේක ටිකක් දිය වෙන්නත් අර වෙලා යනවා. මොකද මට පෙන්වන්න විදිහන්න දිය වෙන්නත් වෙලා යනවා. මොකද මේ අර පියෝ රෝස් පෙටල් පවුඩර් කියලා තමයි යාලා කියන්නේ. ඉතින් ඒ නිසා වෙන්නේ නැති මෙහෙම අර මික්ස් වෙන්න වෙලා යන්නේ. පවුඩර් එකක් කිව්වට අර රෝස පෙති පවුඩර් එකක් නේ. එතකොට මං හිතන්නේ ඒවත් ඒ නිසා වෙන්නේ නැති හැම දිය වෙන්න වෙලා යන්නේ. ටිකක් දියාරුවට හදාගත්තම ලේසි එක. නැත්තම් ඒක මූණේ හිටින්නේ නැහැ. අපි සද්ද නැතුව මේක ගාගමු. මම මේක විනාඩි 20ක් 30ක් වගේ මූණේ තියෙන්න දෙනවා. මං චුට්ටක් වතුර වැඩි දාලා තියෙනවා. වතුර පොඩක් බේරුණා.
විනාඩි 20ක් පැය භාගයක් වගේ තියලා මේක සෝදනවා. දැන් හොඳට මේක වේලිලා තියෙනවා. ඔයාලට පේනවද? විනාඩි 20ක් විතර වගේ මම තියාගත්තා මේක. දැන් මේක වොෂ් කරගමු. දැන් මම හොඳට මූණ හොදගත්තා. ඊට පස්සේ මම මූණ පිහන්නේ ටිෂු එකකින්. මේකත් ඔයාලට පෙන්වන්න ඕනේ කියලා හිතුණා මට. ඔයාට ගොඩක් පිම්පල්ස් තියෙන කෙනෙක් නම් පර්සනල් ටවල් එකක් තියාගන්න, ෆේස් ටවල් එකක් වෙනම ඔයාගේ මූණට විතරක් යූස් කරලා. හැබැයි ෆේස් ටවල් එකටත් වඩා හොඳයි ටිෂූස් යූස් කරනවා නම්. මොකද ඒක එකපාරක් යූස් කරලා අයින් කරනවනේ. හැබැයි ටවල් එක අපි උදේ මූණ පිහලා අපි හවසටත් ඒක හොදලා මූණ පිහන්නේ නැහැනේ. දවසක් හරි අපි ඒක ආයෙ රීයූස් කරනවානේ. මේ හොද පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ටිෂු පාවිච්චි කරන්න ගොඩක් හොඳයි. දැන් අපි මූණ ටෝන කරලා සීරම් එකක් ගාමු. මේ ටෝන එක මේ මොකක්ද HA clarifying treatment ටෝන එක. හරි පේන්නේ නැද්ද? මොකක්ද කොසාරික්ස් එකේ. දැන් මේක dry වෙන්න තියලා මම සීරම් එකක් ගන්න යන්නේ. ෆස්ට් ටයිම් තමයි මම මේ සීරම් එක අද පාවිච්චි කරන්න යන්නේ. මොකද්ද දන්නවද? niacinamide සීරම් එකක්. මේක කොසාරික්ස් එකේ. මේක ෆස්ට් ටයිම් මම යූස් කරන්නේ. හොඳයිද දන්නේ නැහැ. oil control, minimize pores and sebum කියලා තියෙනවා. බලමු හොඳයිද කියලා. දැන් හොඳට මූණ dry වුණා. මේක මං ගෙනාපු දවසේ නිකන් පොඩ්ඩක් ගාලා බැලුවා මේ. එතකොට එක ඔයිල් එකක් වගේ තියෙනවා. ටිකක් වෙලා ගිහිල්ලා තමයි ඒක ස්කින් එකට ඇබ්සෝබ් වෙන්නේ. කියන්නේ මෙහෙම ගාපු ගමන් ඔයිල් වගේ. ඉතින් ටිකක් වැඩිපුර ගාගත්තාද මේ එකක් ගත්තා ඒකම ගෑවා. මේකේ මිලිලීටර් 20යිද කොහෙද තියෙන්නේ? ඔව් මිලිලීටර් 20යි තියෙන්නේ. අපි ඉතින් ගණන්. හරි. දැන් අපි මේක try වෙනකල් ඉඳලා තව දෙයක් ඔයාලට පෙන්වන්න තියෙනවනේ. ගොඩක් අය කලින් දවසේ අහලා තිබුණා මම කොණ්ඩේට පාවිච්චි කරන hair cream එක මම දැන් පෙන්නන්නම්. මේ තියෙන්නේ hair cream එක. මේක මොන්ඩියාලේ මේක FB එකෙන් ගත්තේ මම page එකකින්. මේ මොන්ඩියාලේ කියලා සර්ච් කරලා බලන්න FB එකේ. එතකොට එයි. මේකෙන් චුට්ටක් ගෑවම හොඳටම ඇති. මොකද මේ මම භාගයක්ම ගාලා තියෙන්නේ. මේක හොඳට නිකන් අර පොඩි ඔයිලි ගතියක් තියෙනවා. අපි චුට්ටක් ගෑවම ඇති. එතකොට හොඳට කර්ස් ටික සෙට් වෙනවා. අර මගේ නැචරල් කොණ්ඩේ විතරයි ඉතින් ඒ විදිහට සෙට් වෙන්නේ. අර ස්ට්‍රේට් කරපු ටික නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මෙහෙම කරාම ක්‍රීම් එක ගාලා මේ විදිහට මෙහෙම කරන්න ඕනේ. ඒතර හොඳට කර්ල් එක සෙට් වෙනවා. හරි. ඉතින් ඔය දේවල් ටික තමයි මං අද දවසේ මං වෙනුවෙන් කරේ. ඉතින් ඔයාට මේ වීඩියෝ එකේ කොතන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේවා මම ඉතින් සතියෙන් සතියට කරන දේවල් වෙනස්. මේ සතිය කරන දේවල් නෙමෙයි මම ලබන සතියට කරන්නේ. ඉතින් මගේ හැටි හරියද? දැන් මං කොණ්ඩේ මෙහෙම නැචරල්ම මේ ඩ්‍රයි වෙන්න දෙනවා. hear dry කරන්නේ නැහැ. දැන් පොඩක් පිස්සෙක් වගේ හිටියට වේලෙදි තවත් පොඩක් පිස්සෙක් වගේ වෙනවා ඉතින්.
ඒක සාමාන්‍යයි කර්ල් හෙයර්ස් තියෙන අයට. ඉතින් ඔය විදිහට තමයි අද දවස මගේ ගෙවුනේ. මං වෙනුවෙන් කරේ ඔය දේවල්. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කලින් කිව්වා වගේ කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට තව වීඩියෝස් ගේනවා. ඉතින් ඒවත් එකටම බලන්න. වීඩියෝ එක මෙච්චර වෙලා බලන් හිටියට thank you. මම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. එතකල් පරිස්සමින් සතුටින් හොඳින් ඉන්න. bye.